සුබම සුබදවසක් ඔයාලා හැමෝටම. අපි අද බලමුද චව් චව් රසට උයන්නේ කොහොමද කියලා. මේක ගොඩාක් රසවත් එළවලුවක්. එහෙනම් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද චව් චව් උයන්නේ කියලා. මම ගන්න ගියේ මේ ගෙඩි දෙකම. හැබැයි ගෙඩි දෙකම ඉවුවොත් ගොඩක් වෙන හින්දා මම තීරණය කර අවසානයේ එක ගෙඩියක් හොඳටම ඇති කියලා. හරි. මේ විදිහට තමයි මම මගේ චව් චව් ගෙඩිය පීල් කරගන්නේ. ගෙඩිය සම්පූර්ණයෙන්ම ලෙල්ල ඉවත් කරලා තමයි අපි මේක උයන්න ගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම සම්පූර්ණම ලෙල්ල මේ ගෙඩිය ඉවත් කර ගන්නවා. ඊට පස්සේ මම යන්නේ අපේ චව් චව් ගෙඩිය කෑලි වලට කපා ගන්න. ඉස්සෙල්ලා මේක දෙකට පලා ගන්නවා. ඒ මොකද මේකේ ඇතුළේ තියෙන ඇටේ අපි උයන්න ගන්නේ නැහැ. ඒක මෙන්න මේ විදිහට මම ඉවත් කර ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේ චව් චව් ගෙඩිය පුංචි කෑලි වලට කපා ගන්න එක. මොකද මේක හොඳට තැම්බෙන්න ඕනේ. ගොඩාක් ලොකු කෑලි කැපුවොත් ලොකු වෙලාවක් යනවා. ඒ හින්දා මම මේක පොඩි පොඩි කෑලි වලට තමයි කපා ගන්නෙ. මෙන්න මේ විදිහට කොටු කොටු විදිහට තමයි මම මේක කපා ගන්නෙ. චව් චව් ගොඩාක් දුරට තියෙන නුවර එළියේ. ඔයගොල්ලෝ නුවර එළිය යන වෙලාවක දකින්න පුළුවන් වෙනවා මේ චව් චව් එළවලුව. ගියොත් නම් අනිවාර්යෙන් අරන් එන්න. ඒ මොකද මේක හරියම රසවත් එළවලුවක්. රසට කිරට හදාගත්තාම නිකන් උනත් බත් එක්ක කෑව හැකියි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ චව් චව් ගෙඩිය කපා ගන්නෙ. ඊට පස්සේ කපාගත්ත චව් චව් කෑ ටික මම හොඳට වතුරෙන් හොද ගන්නවා. ඊළඟට අපි සූදානම් කරගන්න ඕනේ මේකට දාන අනිත් පහේ ටික. මම මේකට දාන්න ගන්නේ තක්කාලි, සුදු ලුණු, අමු මිරිස්, කරපිංචා රම්පේ වගේම මම මෙතෙන්ද ගන්නේ රතු ලුණු. හැබැයි මේකට බී ලුණු උනත් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මෙතන ගත්තේ රතු ලුණු. ඉතින් මේ ටික කපලා පැත්තකින් තියා ගන්නවා මම මගේ ඊළඟ පීවරට යනකම්. ඊළඟට මම කරන්නේ භාජනයක් හොඳට රත් වෙනකන් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දා ගන්නවා. තෙල් ටික රත් වෙගෙන එද්දි එකට මම අබ එකතු කරනවා. ඊළඟට කුරුඳු, ඊළඟට කරපිංචා, ඊට පස්සේ මම මේකට එකතු කරනවා උළුහාල් හා එනසල්. ඊට පස්සේ මේක චුට්ටක් හොඳට බැදීගෙන එද්දි මම මේකට කපාගත්ත තක්කාලි, ලුණු, සුදු ලුණු, ඒ වගේම රම්පේ ටික එකතු කරගන්නවා. ඊළඟට මම මේක චුට්ටක් ටෙම්පරාදු කරගන්නවා තෙල් එකේ. ඊට පස්සේ අපි එකතු කරගන්නවා පොඩියට කපාගත්ත අපේ චව් චව් ටික. මේක එකතු කරලා මේක චුට්ටක් තෙලේ මේ විදිහට හැඳිගා ගන්නවා. ඊළඟට අපි යන්නේ අපේ 3-5 එකතු කරගන්න. ඔයාගේ පදම අනුව මිරිස් කුඩු, 3-5 කුඩු වගේම කහ කුඩු ටිකක් මෙතෙන්දි එකතු කරගන්න. මම නම් මාළුව යද්දි ලුණු කලින් දාන්නේ නැහැ. ලුණු දාන්නේ මාළුව ඉදීගෙන එද්දි තමයි එන අවසාන හරියට තමයි මම නම් ලුණු දාන්නේ. හරි. ඉතින් ඔයගොල්ලෝ කැමති විදිහට ඔයගොල්ලන්ට මෙතනදී උනත් ලුණු එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපි මේක හොඳට මේ විදිහට මික්ස් කරලා වතුර ටිකක් දාලා හොඳට මද ගින්දරේ තැම්බෙන්න තියාගන්න. ඔන්න මගේ චව් චව් ටික තැම්බිලා ඉවරයි. වතුර ටිකක් හිඳලා තියෙන්නේ. ඊළඟට මම එකතු කරගන්නේ මිටි කිරි. දිය කිරි නම් මම මෙතන දාන්නේ නැහැ. මිටි කිරි විතරයි දාන්නේ. මෙන්න මේ විදිහට මිටි කිරි දාලා ආපහු මේකෙන් හොඳට තැම්බෙන්න අරිනවා. මගේ රසට හරියන්න දැන් තමයි මම ලුණු එකතු කරගන්නේ. ඉතින් ඒ දාපු ලුණු ටිකත් හොඳට කලවම් වෙන්න මෙතන හොඳට කලවම් කරලා ආපහු ගින්දරේ තියනවා. ඉතින් ඔන්න මගේ චව් චව් එක හැදිලා ඉවරයි. මම දාපු කිරි ටික පදමට හිඳිලා ඉවරයි. ඉතින් මෙන්න මේක තමයි අපේ චව් චව් එක. ඔයත් හදලා බලන්න. හරියම රසයි. හිතනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා මමත් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. කෙන් එන්නම් සුබ දවසක්.